හරි. මම ඔයගොල්ලන්ට අර එදා පන්තියේදී දුන්න පොඩි වැඩක් කරන්න කියලා මේ සමතුලිතතාවය ප්‍රස්තාර වගේක් ගැන මේ ප්‍රස්තාර ගැන පැහැදිලි කිරීමක් කරන්න තමයි මම මේ කතා කරන්න යන්නේ. ඒකෙදි දරුවෝ කීප දෙනෙක් මට මේ ප්‍රස්තාරය හදලා එවලා තිබ්බා. ඒතර මේ ප්‍රස්තාරය يعني ඒක අනිවාර්යෙන් හැමෝම අදින්න. එතන තමයි හිතන්න පුළුවන් දේ තියෙන්නේ. දැන් ඔයාලට මම එදා දුන්නනේ මෙහෙම ප්‍රශ්නයක්. එතන දුන්නේ මම A කියලා වායුවක් B කියලා වායුවක් එක්ක තියෙනවා මෙහෙම සමතුලිතතාවයක්. එතන මම ඒකෙදි එදා අපි පන්තියේදී යන්නේ මෙහෙම එකක්. මේ ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා H ඉදිරි ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා H තාප 10යි. හරි. ඊළඟ මේකේ ඕනම අවස්ථාවක Kc කියන එක එකට වඩා විශාලයි. හරි. අවස්ථා දෙකක් දුන්නා. T1 කියලා උෂ්ණත්වයක ඉඳලා T2 කියලා උෂ්ණත්වයකට මේ පද්ධතිය උෂ්ණත්වය වැඩි කරනවා. ඒතර T1 දී එක සමතුලිතතාවයක් තියෙනවා. T2 දී ආයෙ නැවත අලුතෙන් ආයෙ සමතුලිතතාවයක් මේ හැදෙනවා. ඔය අවස්ථා දෙක අර කාල ප්‍රාන්තරත් එක්ක වෙනස් වෙන විදිහ තමයි කියන්නේ. දැන් මම මේ ඒකට පොඩි උදාහරණයක් නැවත කතා කරන්නේ මේ. හරි මේක හොඳට තේරුම් ගන්න. අපි හිතමු දැන් මෙහෙම මේ ප්‍රතික්‍රියාව ඉදිරි ප්‍රතික්‍රියාව අපි හිතමු තාප අවශෝෂකයි කියලා. ඩෙල්ටා H ධන. හරි ඊළඟ මම කියනවා මේකේ Kc කියන එක එකට වඩා කුඩයි කියලා. Kc එකට වඩා කුඩයි. දැන් Kc කියලා කියන්නේ මේ පද්ධතිය මොකද්ද? Kc කියලා කියන්නේ මේ පද්ධතිය තුල B වල සාන්ද්‍රණය යට A වල සාන්ද්‍රණයනේ. එතකොට මේක එකට වඩා කුඩයි. හරි එකට වඩා කුඩාගයක් මේක. එතකොට එහෙමනම් ඒකේ තේරුම තමයි මේ පද්ධතිය හරි සමතුලිතවයින් පස්සේ ආන්ගේ කියන සමතුලිත අවස්ථාවේදී A වල සාන්ද්‍රණය කියන එක වැඩි අනිවාර්යෙන් B වල සාන්ද්‍රණයට වඩා. ඔකනේ ඔකේ තේරුම. දැන් මම මෙතන අඳින්න යන්නේ උෂ්ණත්වය අඩු කරාම මේක මොකද්ද වෙන්නේ කියලා. අපි දුන්නු T1 කියලා උෂ්ණත්වයක ඉඳලා T2 කියලා අඩු උෂ්ණත්වයට යනවා. අඩු උෂ්ණත්වයක් තියෙන්නේ. හරි? අන්න ඒ අවස්ථාව තමයි මේ බලන්න යන්නේ. එතකොට දැන් මේකෙදි හරි ප්‍රස්ථාර දෙකක් අපි කතා කරනවානේ. එකක් තමයි කාලයත් එක්ක ප්‍රතික්‍රියා දෙකේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයයි පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයයි. දැන් මේ අක්ෂය මම ගන්නවා ශීඝ්‍රතාවය කියලා. හරි මේක කාලය. අපි දුමු මෙහෙම ආරම්භක අවස්ථාවේ ඉඳලා පද්ධතිය සමතුලිත වෙන්නේ T1 කාලයකට පස්සේ. එතකොට මේ T1 කාලයක් ගියායින් පස්සේ පද්ධතිය සමතුලිත වෙනවා. එතන ඉඳන් T1 කියන උෂ්ණත්වයේදී මේ පද්ධතිය සමතුලිතව තියෙනවා T2 දක්වා. හරි ඔය T2 කියන අවස්ථාවේ පද්ධතිය උෂ්ණත්වය ශනිකව පහළ දානවා. ඒ පද්ධතිය උෂ්ණත්වය ශනිකව පහළ දැම්මයින් පස්සේ අපි තුමු නැවත මේ පද්ධතිය ආපහු සමතුලිත වෙන්නේ T3 දී. T3 දී. එතනින් පස්සේ පද්ධතිය සමතුලිතයි. එහෙම දාන්න ඕනේ ටිකක්. දැන් අපි කොහොමද දන්නවා ප්‍රතික්‍රියාවේදී ආරම්භයේ තියෙන්නේ A විතරයි නම්. හරි ආරම්භක අවස්ථාවේ තියෙන A විතරයි නම් ඉදිරි ප්‍රතික්‍රියාව කියන එක කොහොමද පටන් ගන්න ඉහළ ශීඝ්‍රතාවයකින්. හරි මම මේ දැන් මේ කළු පාටින් අදින ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. ඉහළ ශීඝ්‍රතාවයෙන් පටන් අරන් මේක ක්‍රමානුකූලව අඩු වෙලා T1 දී යම් අගයකට එනවා. ආපසු ප්‍රතික්‍රියාව කියන එක ආපසු ප්‍රතික්‍රියාව මුලින් පටන් ගන්න නැහැ මොකද පද්ධතිය මුලින්ම B නැති හන්දා. හරි යම් කාල සීමාවක් ඇද්දා පොඩ B හැදෙන්න ගන්න. ඒතර හැදෙනවත් එක්ක තමයි ආපසු ප්‍රතික්‍රියාව වැඩි වෙන්න පටන් ගන්න. ඒ කියන්නේ ආරම්භක අවස්ථාවේ ආපසු ප්‍රතික්‍රියාව කියන එක බිඳුවයි. ඒක පොඩ ආපසු ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා මොකද එන්න B නිෂ්පාදනය වෙන හන්දා. එක තැනකදී හරි ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයයි ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයයි මේ දෙක එක ගන්නට එනවා. හරි මේ දෙක එක ගන්නට එනවා. හරි එතකොට අපි ඔය අවස්ථාව තමයි කියන්නේ සමතුලිත අවස්ථාව. එතන ඉඳන් හරි කාලය T1 ඉඳන් T2 දක්වා මේ පද්ධතිය සමතුලිතයි. ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ වේගයයි පසු ප්‍රතික්‍රියාවේ වේගයයි සමානයි. හොඳට හිතන්න. දැන් උෂ්ණත්වය අඩු කරාම මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩු කරපු ගමන් අපි ජාලකවල ඉගෙන ගන්න දේ තමයි ඕන ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩු වෙනවා කියන එක. ඒකට ඉදිරි ප්‍රතික්‍රියාවද පසු ප්‍රතික්‍රියාවද මේ දෙක අදාළ නැහැ. සියලු ප්‍රතික්‍රියාවල වේගය අඩු වෙනවා. හරිද? හොඳට හිතන්න මේක. හැබැයි ලේචර් ලේයර් තියෙනවනේ. සාමාන්‍ය උෂ්ණත්වය අඩු කරනවා නම් පද්ධතිය බලනවා නැවත උෂ්ණත්වය වැඩි කර ගන්න. උෂ්ණත්වය වැඩි වෙන්න නම් තාප දායක ප්‍රතික්‍රියාව වැඩිපුර සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක හැටියට නම් මොන ප්‍රතික්‍රියාවද? ආපසු ප්‍රතික්‍රියාව වැඩිපුර සිද්ධ වෙන්න ඕනේ. මොකද ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂක හන්දා.
හරි ආපසු ප්‍රතික්‍රියාව වැඩිපුර සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවට වඩා පසු ප්‍රතික්‍රියාවේ වේගය වැඩි. හරි දැන් එහෙනම් මොකද්ද වෙන්නේ? උෂ්ණත්වය පහළ දාද්දී ඉදිරි ප්‍රතික්‍රියාවේ වේගයත් අඩු වෙනවා පසු ප්‍රතික්‍රියාවේ වේගයත් අඩු වෙනවා. ආන්ගේ අඩු වෙනවා කියන කාරණාවේදී ආපසු ප්‍රතික්‍රියාවේ වේගය ගොඩක් අඩු වෙන්නේ නැහැ. හැබැයි ඉදිරි ප්‍රතික්‍රියාවේ වේගය ගොඩක් අඩු වෙනවා. එහෙම වුණොත් නේද අර ආපස්සට ප්‍රතික්‍රියාව නැඹුරුණා කියන එක කියවෙන්නේ. හරි ආපසු ප්‍රතික්‍රියාව වේගය අඩුවෙන් අඩු වෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාව වේගය ගොඩක් අඩු වෙනවා. හරි දැන් මේ ඉදිරි ප්‍රතික්‍රියාවන මම කළු පාටින් ගත්තේ. ඒක ගොඩක් අඩු වෙනවා. දැන් උෂ්ණත්වයේ ශනිකව පහළ දානවා නම් ප්‍රතික්‍රියා දෙකේ ශීඝ්‍රතාව ශනිකව පහළ වැටෙනවා. ගොඩක් අඩු වෙන්නේ මොකද්ද? හරි ඉදිරි ප්‍රතික්‍රියාව වේගය. ඇයි ඉදිරි ප්‍රතික්‍රියාව තමයි අවශෝෂක හන්ද. හරි ආපසු ප්‍රතික්‍රියාවත් අඩු වෙනවා. අච්චර අඩු වෙන්නේ නැහැ. එතනින් පස්සේ මොකද වෙන්නේ? එතන ඉඳන් නැවත පද්ධතිය සමත වෙද්දී මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ක්‍රමානුකූලව අඩු වෙලා යම් ගානකට එනවා. හරි මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය නැවත ක්‍රමානුකූලව වැඩි වෙලා යම් මගයකට එනවා. එතනින් පස්සේ ඒ පද්ධතිය නියත ශීඝ්‍රතාවයේ පද්ධතිය සමතුලිතයි නම් ක්‍රියාත්මක වෙනවා. ඕකනේ වෙන්න තියෙන්නේ. පැහැදිලිද? ඔය තමයි කාලයත් එක්ක හරි ශීඝ්‍රතාවය වෙනස් වෙන විදිහ. දැන් ඔකේ අනිත් එක තමයි සාන්ද්‍රණය වෙනස් වෙන විදිහ. හරි හරි මේ අක්ෂයේ කාලය මේ අක්ෂයේ සාන්ද්‍රණය. හරි. ඒතර මේකේ තර කාල ප්‍රාන්තර හතර මම ලකුණු කරනවා. මේ තමයි T1 කියන අවස්ථාව. මේ T2 කියන අවස්ථාව. T3 කියන අවස්ථාව. ආරම්භයේදී ඕන තරම් A තියෙනවා. A වල සාන්ද්‍රණය උපරිමයි. B නෑ ආරම්භයේදී. බිඳුවයි සාන්ද්‍රණය. හැබැයි පද්ධතිය සමුද්‍රත වෙද්දී A වල සාන්ද්‍රණය B ට වඩා උඩින් තියෙන්න ඕනේ. දැන් මම මේ කළු පාටින් අඳින A වල සාන්ද්‍රණය. ආරම්භයේදී A තමයි තියෙන්නේ. A වල සාන්ද්‍රණය වැඩි. ඕක පොඩ අඩු වෙලා හරි යම් අගයකට එනවා. නියත අගයකට. එතනින් පස්සේ පද්ධතිය සමුද්‍රතයි නම් ඒ කාල සීමාව තුළ A වල සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ. ඒක නියතයක්. හරි A වල සාන්ද්‍රණය. හරි B වල සාන්ද්‍රණය ආරම්භයේදී බිඳුවයි එන්න මේක හැදෙනවනේ. හැබැයි හැදිලා යම් අගයකදී නියත අගයකට එනවා. ආන්ගේ නියත අගයේ අවස්ථාවේදී B වල සාන්ද්‍රණය තියෙන්නේ පහලින් A වල සාන්ද්‍රණය ඉහළින්. මේ අර කන්ඩිෂන් එක තෘප්ත වෙන්න ඕන අනිවාර්යයෙන්. පැහැදිලි? ඊළඟට උෂ්ණත්වය අර ශනිකව පහළ දැමීමත් එක්ක ප්‍රතික්‍රියාව ආපස්සට නැඹුරු වෙනවනේ. ප්‍රතික්‍රියාව ආපස්සට නැඹුරු වෙනවා කියන එකේ තේරුම තමයි හරි A වල සාන්ද්‍රණය වැඩි වීමක් වෙනවා. A වල සාන්ද්‍රණය වැඩි වීමක් සිද්ධ වෙනවා. B වල සාන්ද්‍රණය අඩු වීමක් සිද්ධ වෙනවා. හරි A වල සාන්ද්‍රණය මොකද්ද වෙන්නේ? යම් වැඩි වීමක් සිද්ධ වෙනවා. අර ආපස්සට එන හන්ද. ආය නැවත පද්ධතිය T3 දී සමතුලිත වෙනවා නම් එතනින් පස්සේ ඒක නියතයි. හරි. ඒතර මේක තියෙන ගානට සාපේක්ෂව අඩුවීමක් සිද්ධ වෙනවා. හරි. සමතුලිතයි නම් එතනින් පස්සේ ඒක නියතයි. දැන් මේ අවස්ථාවත් සමතුලිතයි වෙනත් උෂ්ණත්වයකදී එතරම් මොදලා තියෙන්නේ. හරි. A වල සාන්ද්‍රණය වැඩි B වල සාන්ද්‍රණය අඩුයි. A වල සාන්ද්‍රණය වැඩි B වල සාන්ද්‍රණය අඩුයි. මෙතන يعني කෙමිස්ට්‍රි වල තියෙන අර තරකානුකූල බව හදා ගන්න අනිවාර්යයෙන්. يعني කටපාඩම් කරන එක නෙමෙයි. දැන් මම කිව්වා එදා ඔයාලට මේකේ ප්‍රස්තාර 16ක නැද්ද ඇති. මේ කන්ඩිෂන් වෙනස් කරලා. හරි හැමෝම මේක try කරන්න. මොකද හේතුව දැන් හරි මේ විභාගෙදී අහන්නේ සමහරට මේ ප්‍රශ්න වෙන්න පුළුවන්. හැබැයි විභාගේ අහන ප්‍රශ්නෙට අපි ගැළපෙන විදිහට හිතන්න පුළුවන් වෙන්න එපා. එහෙම නැතුව මේ වැඩේ කරන්න බෑ අත්ත තමයි. S එකක් ගන්න නෙමෙයි මේ වැඩේ කරන්නේ. හරි A එකක් ගන්නවා කියන වැඩේදී මේ විදිහට අනිවාර්යෙන් හිතන්න ඕනේ. හරි ගහන්න මේක පොඩක් ෆලෝ කරන්න. හරි මේ ප්‍රස්තාර 16 අනිවාර්යෙන් අඳින්න ළමයි. හරි